හැලෝ අදත් ෆනි ටීවී එකතු වෙලා ඉන්න ඔයාලත් එක්ක තමා. අද ඉතින් කරන්න යන්නේ ඉන්දුනීසියාවේ තියෙන සාම බස් එක බලන්න. ඒකම අපිට වටයක් දුන්නා. ඔන්න බලන්න. අපි ඡායාරූප ටිකකුත් ගමුකෝ. ඡායාරූප තව ටිකක් ගත්තම ඇති. වහින්ද දෝ මන්දා තියෙන්නේ ෆනි ටීවීනේ. මොන වුණත් ඔයාලගේ ආදරය පිණිස අපි හැමදාම වැස්සත් නැතත් මේ අපි හැමදාම මොකක් හරි වීඩියෝ එකක් ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කියනකොටම වහිනවා. දැන් අපි බස් එකේ ඇතුළට නැගලා බලමුකෝ. ඩ්‍රයිවර් මහත්තයාගෙන තාලා තිබ්බේ. ඒක නිසා මම තනියෙන් නැග්ගේ. බස් එක ඇතුළ නම් මාරම ලස්සනයි. චාම් බස් එකනේ. ඒක නිසා ඔය මදේ ලංකාවේ බස් කත්තමයි චාම් කොහෙද නේද? ඔය තියෙන්නේ ඩ්‍රෝන් ෂොට් ටික. හොඳට බලන්න උඩ. ඕන්න ඉතින් බලමු අපි මේ සුබමෝතින් වාහනේ ස්ටාර්ට් කරලා. දැන් ඔන්න ස්ටාර්ට් කරමු. කැරගෙනම ස්ටීරින් වීල් එක ස්ටාර්ට් කරා. හරි. ඔන්න ඉතින් දැන් ස්ටාර්ට් කළා. ඔටෝ ගියර් නිසා හොඳයි. බලමු දැන් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වැස්ස නම් පායලා හොඳට. බ්‍රේක් කරන්න ආයි රියදුරු මහත්තයා දැනගත්තොත් එහෙම අපිව ඉවරයක් කරන්න ගන්නේ. සුපිරි බස් එකේ යනවා ඇවිල්ලා. අපි මේකේ යකින් ඉල්ලුවේ මෙහෙට යන්න. මේ කොහෙටද මේ ෂෙඩ් එක ගාවට යන්න. මේ එයා නම් කිව්වේ කමක් නැහැ කියලා. තෙල් ලීටරු මේ තෙලුත් තියෙනවා. හැප්පිලාවත් මොකුත් වෙලා නැහනේ. ඒක නිසා අද ෆනි ටීවී එකෙන් ඉන්දුනීසියාවටම ආවා. හරිද? ඒක නිසා අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාලා යන්න. නැත්තම් ඔයාලට මේ අපි ඔයාලට වෙන මහන්සි වැඩක් නැහැනේ. බලමු ශ්‍රී ලංකාවේ මේ තව එක්කෙනෙක් ඉන්නවා අඳුරනේ. එයාත් ඉන්නවා කිව්වා ඉස්සරහ නවත්තලා. බලමු එයා ඉඳීද කියලා. හෝන් එකක් ගහලා බලමු. හෝන් එකක්ම ගහමු. ඔන්න එනම් හෝන් සංග්‍රාමයේ පටන් ගන්නවා. හරි ඉන්නේ කියනකොටම. යාළුවත් එක්ක පොඩි ආතල්ලක් දාලා එහෙනම් යමුද? බස් එක මෙහෙම යද්දී මට ලස්සන තියෙනවා නේද? කමෙන්ට් එකක් දාමු. ඔව් වැදෙනවා බයිබ. ඉන්දුනීසියාවේ මාර්ග නීති දන්නවන්නේ ලංකාවේ වුණ දන්න එක හරි කියන්න පුළුවන්. දැන් නම් මේ රියදු මහත්තයා කිව්වා මේ ෂෙඩ් එකට ලංකයි කියලා. මේ යන්න එපා. වේගෙන් යන්න නම් එපා කිව්වා. මේක නිකන් ක්ලච් එකේ අඩිය තිබ්බත් 100ට විතර යනවා. හොඳ වෙලාවට සෙට් එක ළඟ. එහෙනම් අපි බැහැලා රෑවී ගණත් එනවනේ. බැහැලම අපි බලමු
ඉතිරි ටිකක් කතා කරමු. ඉතිරි ටික කතා කරන්න බෑනේ. ඩ්‍රයිවර් මහත්තයා දුන්නේ අපිට විනාඩි 5කටනේ බස්